රෝල්ස් රොයිස් කියන්නේ සාමාන්‍ය කාර් එකක් නෙවෙයි. ඒක ලක්සරි කියන එකට අර්ථය දෙන බ්‍රෑන්ඩ් එකක්. රෝල්ස් රොයිස් කාර් එකක් හදන්න මාස 6ක් වගේ කාලයක් යනවා. මේ කාර් ෆැක්ටරි ලයින් එක මාස් ප්‍රොඩක්ෂන් කරන්නේ නැහැ. ඒ හැම කාර් එකක්ම ස්කිල්ඩ් ක්‍රාෆ්ට්මන්ලා අතින් හෑන්ඩ් බිල්ඩ් තමයි වෙන්නේ. රෝල්ස් රොයිස් පේන්ට් එකක් දාන්න මාසයකට වඩා ගන්නවා. පේන්ට් ලේයර්ස් 23ක් වගේ දාගෙන අන්තිමට පොලිෂ් කරන්නෙත් අතින්මයි. ඒක නිසා කස්ටමර්ගෙන් කස්ටමර්ට තියෙන්නේ යුනික් කලර් එකක්. රෝල්ස් රොයිස් කාස් ස්පීඩ් එකට නෙවෙයි සයිලන්ස් එකට ඩිසයින් කරලා තියෙන්නේ. රයිඩ් එක මෙච්චර ස්මූත් වෙලා තියෙන්නේ ඒ නිසයි. ඒ වගේම එන්ජින් එකේ සවුන්ඩ් එකත් අඩු කරලා තියෙනවා. රෝල්ස් රොයිස් ලෝගෝ එකට ඇත්තටම බේස් වෙන්නේ රියල් වුමන් කෙනෙක්. ඒක 1900 ගණන්වල තිබ්බ සීක්‍රට් ලව් ස්ටෝරි එකකින් ආව ඩිසයින් එකක්. රෝල්ස් රොයිස් එන්ජින් එකට සවුන්ඩ්ලස් ෆීල් එකක් දෙන්න ස්පෙෂලි ටියුන් කරනවා. ඒකෙන් ඩ්‍රයිවර්ට කාම් කම්ෆර්ට් එකක් දැනෙන්නයි මේන් ෆෝකස් එක වෙලා තියෙන්නේ.